වතුර සීතලයි. හෙලෝ ගයිස්. ඔන්න අද අපි යන්නේ කැලේකින් වටවුණු කොළඹට චූට්ට දුරක් වගේ තියෙන ලස්සන ග්ලෑම්පින් සයිට් එකකට. ඉතින් මේ පාර අපේ මෙන්න මේ මෙයත් එකතු වෙලා ඉන්නවා. අපි එයත් එක්ක තමයි ගිහිල්ලා බලන්නේ මේක මොන වගේද කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ තැන මොන වගේද, කොච්චර ලස්සනද කියලා. ඉතින් ඉස්සරහා වීඩියෝ එකේදී අපි ඔයාලට පෙන්නන්නම් ඒ තැන මොකද්ද කියලා. අපි නවතින්න යන තැන තව ටික දුරයි තියෙන්නේ. අපි යන පාරේ ලස්සන view එකක් දැක්ක ඔයගලන්ට පෙන්නන්නම්කෝ. ඉතින් අපි ඩ්‍රෝන් එකේ යවලා බලමු ඒ තැන කොච්චර ලස්සනද කියලා. මෙන්න මේ විදිහට තමයි කැමරාවෙන් පේන්නේ. අපි ඩ්‍රෝන් එකේ යවලා බලමු ඒ තැන කොහොමද ලස්සන, කොයි විදිහටද පේන්නේ කියලා. ඔයගොල්ලෝ බලාගෙන හිටියනේ අපි කොහෙද ආවේ කියලා. අපි ආවේ සුදාගල ජංගල් ග්ලෑම්පින්. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට ඒගොල්ලෝ හදලා තියෙනවා. නැචරල් වයිබ් එකක් ගන්න ඕන නම් සුපිරි ප්ලේස් එකක් ඕගොල්ලොන්ට highly recommended කරනවා. මේ තැන ඇවිල්ලා බලන්න. මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ natural pool එකක්. 12 පාරක් යනවා මේගොල්ලෝ මේක වට කරලා ගානට ලස්සනට හදලා තිනවා. බැයි වැස්ස වැඩි දවසට නම් ඉන්න එපා. આવොත් ටිකක් අමාරු වෙයි. එතන නාන්න කරන්න. අනිත් දේවල් නානවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ලොකේෂන් එක. ඉතින් මෙන්න මේ විදිහේ රූම් එකක් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. අපි ගත්තේ ෆුල් බෝඩ් පැකේජ් එකක්. මෙන්න මේ විදිහේ රූම් එකක් හම්බෙනවා. ඔයගොල්ලන්ට ෆෑන් එකක් හම්බෙනවා, හොට් වෝටර් කෙටල් එකක් හම්බෙනවා. ඒ වගේම PTC තේ කොළ ඔයගොල්ලන්ට ටී එකක් හදාගන්න ඕන කරන විදිහ හැම අයිටම් එකක්ම මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් අපි එද්දී මෙහෙට දවල් වුණා. ඉතින් මේගොල්ලෝ arrange කරලා තිනවා බුෆේ එකක් arrange කරලා තිනවා අපේ ලන්ච් එකට. අපි ඉතින් ගිහිල්ලා බලමු ලන්ච් එකේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් ළමයි අපේ ලන්ච් එක මේගොල්ලෝ arrange කරලා තිබ්බේ මේ විදිහට තමයි. ඒක බුෆේ එකක් වගේ තමයි මේගොල්ලෝ දාලා තිබ්බේ. අපි කාලා බලමුකෝ කොහොමද කියලා.
Hi guys. මේක තමයි අපේ කැබින් එක. මේ වගේ කැබින් 4ක් තියෙනවා. ඔන්න ඉතින් අපි මෙහි තියෙන නැචරල් පූල් එකේ නාන්න යන්නේ. අපි ගිහිල්ලා බලමු ඒක මොන වගේද කියලා. මේ විදිහට තමයි නැචරල් පූල් එකේ තියෙන්නේ. සීතලයි. පස්ස සීතලයි. එතන මාළු වගේකුත් ඉන්නවා. උන් කනවා. එන්න මේ විදිහට තමයි තියෙන්නේ. අයියෝ. මේටි. කරාර වැඩේ දැන් මේ විදිහට තමයි ලස්සනට නැචරල් පූල් එක තියෙන්නේ. බල කලින් දැක්කා වගේ පට්ට ලස්සන ලොකේෂන් එක මේක. හැබැයි වැස්ස වැඩි කාලෙට නම් ඉන්න භයානකයි ටිකක්. එතනින් තමයි අර උඩ තියෙන අර හරියෙන් තමයි වතුර එන්නේ. ඔන්න දැන් බෑ වෙලා තියෙන්නේ. දැන් වෙලාව 7යි. අපි එළියට ගිහලා බලමු කැම්පින් එක කොහොමද රාඩ පේන්නේ කියලා. මොන අපි යන්න හදන්නේ. අපි ගිහිල්ලා බලමු මොන වගේද එළියේ තියෙන්නේ කියලා. ඉන්නේ මේ විදිහට තමයි රාඩ පේන්නේ. ටිකක් කරවලයි. ඒ වුණාට ලස්සනයි. මෙන්න මේකේ තමයි අපි ඉන්නේ. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ කොල්ල සෙට් එකක් ආවොත් මෙන්න මේ විදිහට ෆන්ක්ෂන් එකක් දාලා ආතල්ලයක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන එක කබාන එකයි ඒ වගේ කබාන 3ක් ඉස්සරහට තියෙනවා. මෙන්න මේ විදිහට තමයි රැයට පෙන්නේ. අපි තව ඉස්සරහට ගිහලා බලමු මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ විදිහට පොඩි බල්බ් වලින් ඒගොල්ලෝ ලස්සනට ඩෙකරේෂන් කරලා තියෙනවා මේ පැත්ත. මෙන්න මේ විදිහට තමයි පෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මාරම ලස්සනයි. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. මෙන්න පල්ලෙන් තමයි පොඩි වතුර පාරක් ගලාගෙන යනවා. ඉතින් අපි යන් අපි හිටිය තැනට ඉස්සෙල්ලාම මේ වගේ පොඩි අපේ චූටි පැටිය ඉන්නවා. එයා ලොකු වැඩක්. ඔන්න අපි නිදියන්න යන්නේ. අපි හෙට උදේට නැගිටලා බලමු එළිය කොහොම විදිහට තියෙයිද මොන වගේ ලස්සනක් තියෙයිද කියලා. ඉතින් good night. good morning. ඉතින් අපි ඊයරෑ හිටියේ මේකේ. අපි එළියට ගිහිල්ලා බලමු එළිය මොන වගේද පේන්නේ උදේට කියලා. ඉතින් අපේ චයාන තාම නිදි. ඔයාලට පේනවනේ. එයා තාම නිදි. ඉතින් අපි එළියට ගිහිල්ලා බලමු මේ කොහොමද මේක පේන්නේ කියලා. මේ වගේ තවත් ලස්සන තැනකින් අපි ආයේ ඔයගොල්ලෝ ගාව දෙනවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවන්ට පෙන්න ෂෙයා කරලා තියාගන්න.